හරි අපි යමු 2023 A level paper එකේ 30 වෙනි MCQ එක බලන්න. මේකෙදි ඉලෙක්ට්‍රොනික්ස් ගණනක් තියෙන්නේ. මේකේ කියලා තියෙනවා වර්ග මධ්‍යයන් අගය කියන්නේ VRMS අගය. මේක 200යි වෝල්ට් වෙනවා. සයිනාකාර ප්‍රත්‍යවර්ත වෝල්ටේජය පූර්ණ තරංග ඍජුකාරක පරිපථයකට. මම මෙතන ගාන ඊළඟට ඉවරෙද්දි කියනවා පූර්ණ තරංග ඍජුකාරක පරිපථයකදී මොකක්ද වෙන්නේ කියලා. ඊළඟට අර්ධ තරංග ඍජුකරණය කියලා එකකුත් තියෙනවා. මේකේ තියෙන පූර්ණ තරංග ඍජුකරණය. ඒක අපිට ඕන වෙනවා. ඒකම නිකන් ලියා ගන්න මෙතන පූර්ණ තරංග ඍජුකරණයක් තමයි වෙන්නේ. ඍජුකාරක පරිපථයකට සපයන්න ලැබේ. ඍජුකාරකයේ ඇති එක් දියවඩේ ඉදිරි නැඹුරු. ඒ ඉදිරි නැඹුරු වෝල්ටේජය එහෙම නැත්නම් පෙර නැඹුරු වෝල්ටේජය මේක දීලා තියෙනවා. වෝල්ට් 0.7යි කියලා. ඒකත් මම මෙතන ලියා ගන්නවා. ඉදිරි එක 0.7 වෝල්ට් වෙනවා කියලා දීලා තියෙනවා. එතකොට මේක කියන්නේ ඍජුකරණයට ඍජුකරණය වෙච්ච වෝල්ටේජය අර පීක් වැලියු එක. එහෙම නැත්නම් උච්චාගය තමයි අහන්නේ. දැන් මේකෙදි අපිට කියනවා සයින් ආකාරයක් වෙනවා කියලා. එතකොට මෙන්න මේ වගේනේ මොකද වෙන්නේ? ඔබ වෙනවා ඔක මෙන්න මෙතන මෙයා එක සමාන ගන්න එන්න ඕනේ. මෙන්න මේ උඩම තියෙන එකකට තමයි අපි BM කියලා ගන්න ඕකනේ. එතකොට ඔක වර්ග මධ්‍යයන් වගේට තමයි අපි කියන්නේ VRMS. මේකේ සයින් ආකාරයේ ප්‍රස්ථාරයක් තියෙනවා නම් අපි ඒකෙදි මෙන්න මෙහෙම එකක් ලියනවා මතකද? VRMS සමාන වෙනවා VM බෙදීම මූල දෙකකට. ඔය විදිහට ලියනවා සයින් ආකාරයේ එකක් නම්. එතකොට දැන් අපිට මෙතන තියෙන්නේ මේකෙදි අපෙන් අහන්නේ මෙන්න මේ VM එක. එතකොට VM එක අහනවා ඊළඟට මෙතන කියලා තියෙනවා මූල දෙකයගේ 1.4යි කියලාත් ගන්නලු. මේක 1.4යි කියලාත් ගන්නලු. එතකොට අපිට ලියන්න පුළුවන් VM කියන එක සමාන වෙනවා VRMS කියන එක වැඩි කරන 1.4යි. එතකොට මේකේ VRMS අපිට දීලා තියෙනවා 200යි කියලා. 200යි. ඕක වැඩි කරන 1.4න් එතකොට අපිට යනවා 280ක් වෝල්ට් කියලා එනවා. 280ක් වෝල්ට් කියන උත්තරේ තියෙනවා පස්වෙනි උත්තරේ. එතකොට ඔන්න පස්වෙනි උත්තරේ තියෙනවා 280ක් වෝල්ට් කියලා. හැබැයි මේකේ පස්වෙනි උත්තරේ කොහොම තිබ්බට මේ ප්‍රශ්නෙට ඒ අවුරුද්දේදී ඕල් එකක් තමයි දුන්නේ. ඕල් එකක් දෙන්න හේතුවක් තිබ්බා. ඒකෙදි තමයි මම කිව්වේ මෙන්න මෙතන මේ පූර්ණ තරංග ඍජුකරණය කියන එක වැදගත් වෙනවා. මේ උත්තරේ ගන්න ඒක එච්චරම ලොකුවට වැදගත් වෙන්නේ දැන් මෙන්න මේක මතකයි නම් ඒකෙන් ගන්න පුළුවන්. කියන්නේ සමීකරණේ නිකන් අකුරු ටික මතකයි නම් ඒකෙන් ගන්නත් පුළුවන්. හැබැයි පූර්ණ තරංග ඍජුකරණයෙන් අපි හිතද්දී පූර්ණ තරංග ඍජුකරණයේ අපි මෙහිම ඩයෝඩ සේදුවක් අඳිනවා. ඩයෝඩ 4ක් තියෙන ඩයෝඩ සේදුවක් අපි අඳිනවා එතන. එතකොට මෙන්න මේකේ මේ විදිහට අපි ඩයෝඩ සේතුව ඇඳලා මේ පැත්තෙන් කරන්ට් එක මෙහෙන් යනවා කියලා අපි හිතුවොත් මෙහෙම දෙද්දි මේකේ එක අවස්ථාවකට දැන් ඒකේ යන පැති දෙකක් තියෙනවානේ. එක අවස්ථාවකට මේකේ මොකක්ද මේ ආකාරයට කොහොම හරි ඩයෝඩ සේතුවක් අපි මෙයා කරපුවාම ඩයෝඩ සේතුවක එක අවස්ථාවකට මෙන්න මේ ඩයෝඩ දෙකක් මොකද වෙන්නේ? ඩයෝඩ දෙකක් පෙර නැඹුරු වීමක් වෙනවා. ඩයෝඩ දෙකක් මොකද වෙන්නේ? ඩයෝඩ දෙකක් පෙර නැඹුරු වීමක් වෙනවා. පෙර නැඹුරු වීමක් වෙද්දී මෙතනදී අපි කතා කරන සූත්‍රයක් අපිට අර එළියට දෙන මේක මෙයා එක සමාන අපි එතන ගමු VP කියලා. VP අපි දුන්න එක VS ඍණ දෙකවතාවක් විභව බාධකයක් තියෙනවනේ මේ වගේ. ඒතර මේ වගේ විභව බාධකයක් තියෙනවා කීයද? වෝල්ට් 0.7ක. වෝල්ට් 0.7ක. එතකොට පෙර නැඹුරු වෙද්දී 0.7 දෙකක් එනවා. එතකොට ඔකෙන් එනවනේ. දැන් එතකොට අපි මෙන්න මෙතන මේකට 280 දාලා. ඔකට මෙතන 280 දාලා. මේකෙන් අපි අඩු කරනවා කීයද? දෙක වැඩි කිරීම 0.7ක්. ඒ කියන්නේ 1.4ක් අපි අඩු කරන්න ඕනේ. 1.4ක් අඩු කරපුවාම එතන උත්තරයක් තියෙනවා 278.6 වෝල්ට් කියලා. ඒක තියෙනවා 4 වෙනි උත්තරේට. හැබැයි මේ අවුරුද්ද මාර්කින් එකේදී මේකට ඕල් එකක් දීලා තිබුණ උතන උත්තර දෙකක් තියෙන හේතුව නිලා වෙන්නේ නැති. කොහොම හරි ඔකට ඕල් එකක් ආවේ අවස්ථා දෙකේදී උත්තර දෙකක් තමයි අපිට උතනදී එන්නේ. හරි. අපි යමු 32 වෙනි ප්‍රශ්නෙට. 32 වෙනි ප්‍රශ්නේ කියන්නේ මෙන්සයකට ඉහළින් මීටර 1ක උසක සිට පින්පොම් බෝලයක් අතහරින්න ලැබෙන. ඕකේ පින්පොම් බෝලයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒ වගේ ශක්තිය හානිය අඩුයි වගේ එකක් තමයි සලකන්නේ. ටෙනිස් බෝලයකට වඩා වගේ ගත්තොත් මේ එහෙම එකක් තමයි මෙතන
ඒක ලොකුවට කියලා නෑ. සෑම අනුයාත පොළා පැනීමකදී එකම ප්‍රමාණයකින් බෝලයේ චාලක ශක්තිය හානි වෙනවා. ඒ කියන්නේ ප්‍රායෝගික අවස්ථාවක් වගේ. ඒකට කියනවා පින්පොන් ගෝලයේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය වඩාත් හොඳින්ම නිරූපණය කරන්නේ කොහොමද? මොකේද කියලා අහනවා. දැන් එතකොට අපි හිතමු මේක තමයි අපේ මේසෙ. ඕක මේසෙ. මෙතන තියෙනවා බෝලේ. මෙතන මීටර් 1ක් මීටර් 1ක උසකින් තියෙන්නේ. අපි ඔතන ඉඳන් මේක අතාරිනවා. කියන්නේ නිකන් මෙහෙම දෙලා අතාරිනවා වගේ එකක් තමයි මෙතන කියන්නේ. එතකොට දැන් මෙතන අපි ගත්තොත් මේකදී අපිට බලපාන්නේ මෙන්න මේ පැත්තට පහළ දිශාවට අපිට තියෙන මොකක්ද? පහළ දිශාවට තියෙන ගුරුත්වාකර්ෂණ ත්වරණය G. ඔක ආසන්න අපි 10 ms ඍණ දෙකක් කියලා ගන්නේ. එතකොට දැන් මේකේ චලිතය ගත්තොත් දැන් අපි ප්‍රක්ෂිප්ත පාඩම වගේ ගද්දී ආන්ද්‍ර විද්‍යාවේදී තියෙන. ඒකදී අපි සාමාන්‍ය ප්‍රක්ෂිප්තයක් වගේ වුණොත් නම් චලිත දෙකකින් මේක ඇනලයිස් කරනවා. එකක් මෙහෙම තිරස් චලිතය, අනිත් එක සිරස් චලිතය. සිරස් මේ ගුරුත්වයට සිරස් චලිතය. එතකොට ඔය දෙකෙන් හැබැයි මේකේදී අපි මේ තලයේ විතරයි බෝලෙ මෙහෙම වැඩි උඩ යනවානේ. එතකොට දැන් මේකේ ඊළඟට කියලා තියෙනවා මේ චාලක ශක්තිය හානි වෙනවා. දැන් අපි ශක්තියෙන් හිතුවොත් මෙතන ඉඳන් නිකන් අතාරිනවා නේ. ඒ කියන්නේ U සමාන බිඳුවෙන් වගේ අතාරිනවා නම් මෙතන අපි සාමාන්‍යයෙන් ෆිසික්ස් වල ගණනකදී අපි කරන එකක් තමයි මේ වගේ ගණන් හදද්දී අපි විභව ශක්තිය ශූන්‍ය මට්ටමක් හිතාගන්නවා. අපි නිකන් හිතමු මෙතන විභව ශක්තිය මෙන්න මෙතන විභව ශක්තිය ශූන්‍යයි කියලා හිතනවා. ඒකට දැන් මේකේ ප්‍රස්ථාරයක් අහන්න එච්චර ලොකුවට මේව එකකුත් නැහැ. හැබැයි එකම වගේ ප්‍රස්ථාර හැඩ කීපයක් තියෙනවා. එතකොට මේකේදී ඊළඟට කියන එක තමයි චාලක ශක්තිය හානි වෙනවා. එහෙනම් මෙතන දැන් මෙතන ඉඳන් මෙතෙන්ට ආවට පස්සේ මෙතනදී ගැටීමක් වෙනවා. ඒතකොට ගැටීමක් ඇවිල්ලා තමයි මේකේ දිශාව මාරු වෙන්නේ. ඒකට චාලක ශක්තිය මේ මොකක්ද? චාලක ශක්තිය හානියක් වෙනවා නම් අනිවාර්යයෙන්ම මෙතන වෙන්න ඕන දේ තමයි. ඒකට මෙතන ඇවිල්ලා මෙහෙම වැඩිලා උඩට යන එක ඊළඟට මීටරයක් උඩට යන්න බෑ. මීටරයක් යන්න බෑ. මීටරයකට අඩුවෙන් යන්න ඕන. අපි හිතමු නිකන් උදාහරණයකට හිතමු ඊළඟට යන එක මීටර් 0.75ක් උඩට ගියේ කියලා. ඊළඟ එක වැඩිලා වහම ඒක ඊට වඩා අඩුවෙන් යන්න ඕන. ඊළඟ එක ඊට වඩා අඩුවෙන්. කොහොමම ගිහිල්ලා අන්තිමට ඒක නිකන් මෙහෙම ගිහිල්ලා අන්තිමට මොන ගිහිල්ලා නවතින්න ඕනේ. දැන් අපි මේසේ තලයේ මේක කියලා හිතුවොත් මෙතන ඉඳන් නම් අපි අතාරින්නේ මෙහෙම ගිහිල්ලා කොහොම ගිහිල්ලා අන්තිමට නතර වෙන්න ඕනේ. ඊළඟට දැන් අපෙන් අහන්නේ මේක මොකක්ද? මේක අපෙන් අහන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරය. විස්ථාපන කාල ප්‍රස්ථාරය ගද්දී විස්ථාපන කාල ප්‍රස්ථාරයක මෙන්න මේ වගේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක අපි VT මේ වගේ එක මේකකදී කියන්නේ මේ පැත්තට කිව්වොත් ඔක ඒකාකාර ඒකාකාර ප්‍රවේගයක්නේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ගත්තොත් විස්ථාපන කාලනේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ගත්තොත් ඒකේ මේක විස්ථාපන අක්ෂය මේක ප්‍රවේග අක්ෂය මේක කාලාක්ෂය විදිහට ගත්තොත් මේ වගේ එකදී කියන්නේ අපි මොකක්ද? ඒකාකාර ප්‍රවේගයක් තමයි හම්බෙන්නේ. එතකොට මේ වගේ එකදී ඕක ආනතර ඒකාවක් වෙනවා නම් මොකක්ද වෙන්නේ? එතකොට ඔහොම වෙන්න පුළුවන් මොහොම ඕන ආකාරයක් වෙන්න පුළුවන්. මේකෙදි ත්වරණයකට ලක් කරලා තියෙනවා. ත්වරණය ධන ඍණ ඕක වෙන්න පුළුවන්. ඒක අපි කතා කරලා තියෙනවා. එතකොට මේකේ ඊළඟ විශේෂත්වය තමයි දැන් මේකේ ප්‍රස්ථාර ගද්දී එක ප්‍රස්ථාර විශේෂයක් තියෙනවා. ඒ වගේ මෙහෙම ඇඳලා තියෙනවා. මෙහෙම ඇඳලා තියෙනවා. තව එකේ තියෙනවා මෙහෙම ඇඳලා. එතකොට ওই දෙකේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙකක් තියෙනවා. එතකොට ඒක අපි දැන් මේක ඇනලයිස් කරද්දී බලමු. එතකොට දැන් මේකේ අපි ගත්තොත් දෙවෙනි උත්තරේ ගත්තොත් දෙවෙනි උත්තරේ තියෙන්නේ මෙන්න මේ පැත්තට තමයි අරගෙන තියෙන්නේ. එතකොට ඍණ දිශාවකට තමයි ප්‍රවේගය අරගෙන තියෙන්නේ. කියන්නේ දැන් මේ පැත්තට අතාරිනවා නම් ගුරුත්වයේ පැත්තට නෙමෙයි මෙහෙම. ඒකට එහෙම එකක් එන්නත් බෑ. අනිත් එක එක පැත්තකටයි අරගෙන තියෙන්නේ. මෙහෙම එක පැත්තකට එන්නත් බෑ. හේතුව තමයි මේ අපි දැන් මෙතන ඉඳන් මේ වැටෙන්නේ මෙතන ඉඳන් නම් මේ දිශාව ධන කියලා ගත්තොත් හැම වෙලේම පල්ලෙහාටම වැඩි තියෙන්නේ නැහැ. වැඩිලා එක තැනකින් උඩට එනවා. එතකොට මේ දිශාව ධන ගත්තොත් මේ දිශාව අනිවාර්යෙන් ඍණ වෙනවා. එතකොට එහෙම වුණත් එක දිශාවකට තියෙන මේ ප්‍රස්ථාර ගන්නත් බැහැ. ඒකට උත්තර පහ ගත්තොත් උන අපිට පළවෙනි උත්තරේ දෙවෙනි උත්තරේ 3 4 5 මේකෙන් අපිට උත්තර කැන්සල් කරන්න පුළුවන්. දෙවෙනි උත්තරේ දැන්ම කැන්සල් කරන්න. දෙවෙනි එකේ නෑ. ඊළඟට අපි ගත්තොත් හතරවෙනි උත්තරේ ගත්තොත් හතරවෙනි උත්තරේ ශක්ති හානියක් වෙලා නෑ. ඒකේ ප්‍රස්ථාරය මෙහෙම ගියපු තැනටම ආයෙනවා. එහෙම වෙන්න බෑ. ඒකට කියන්නේ මෙතන ප්‍රවේගයෙම ඊළඟ අවස්ථාවේ තියෙන එහෙම වෙන්නත් බැහැ. එහෙනම් හතරවෙනි එකෙන්නත් බෑ. හතරවෙනි එකෙන්නේ නෑ. ඊළඟ එක තමයි මේ වගේ තැනකදී ගැටුණාට පස්සේ දෙවෙනි එකෙන් බෑ හතරවෙනි එකෙන් බෑ.
ඊළඟ එක තමයි මෙතනදී මොකද්ද? දැන් අපිට තියෙන්නේ 1 3 5 කියන උත්තර ටික තමයි තියෙන්නේ 1 3 5. එතකොට ඒ වගේදී 1 3 5 කියන තුනේම මෙහෙම යද්දි ප්‍රවේගය අඩු වෙලා තියෙනවා. මේ ඒ සාධකයෙන් බැලුවොත් ඕකේ වෙනසක් වන්න බෑ. එතකොට ඒක හොයන්න පුළුවන් ඊළඟ එක තමයි අපිට ගන්න වෙන්නේ ත්වරණය කියන එක. දැන් එතකොට මේකෙදි දැන් ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ මම කියන්නේ මෙහෙම එකකින් අපි මොකද්ද ත්වරණයක් මෙයා කරන්න කියලා. එතකොට අපි හිතමු එක අවස්ථාවක් තියෙනවා ඒක 10 ms ශ්‍රේණ දෙකක ත්වරණයෙන් යනවා. ඊළඟ අවස්ථාවේ 10 ms ශ්‍රේණ දෙකක ත්වරණයෙන් යනවා නම් මේ දෙකේම ත්වරණ සමාන වෙන්න ඕනේ. ත්වරණය ඉන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය. එහෙනම් මේ අවස්ථා දෙකේ මොකක්ද වෙන්න ඕනේ? θ1 θ2. ඔක අනුක්‍රමණය මේ වගේ tan නගයට සමාන වෙනවනේ. tan θ සමාන m කියලානේ ගන්න. එතකොට මේ අවස්ථාවේදී කෝණ සමාන වෙනවා. ඒ කියන්නේ මේ රේඛා මොකද වෙන්න ඕනේ? එකිනෙකට සමාන්තරව හැදෙන්න ඕනේ. හැබැයි අපි තුන්වෙනි උත්තරය ගත්තොත් තුන්වෙනි උත්තරේ එහෙම එකක් වෙලා නැහැ නේද? තුන්වෙනි උත්තරේ රේඛාව මෙහිම තිබිලා අන්තිමේදී රේඛාව මෙහෙම වෙනවා. මේ කියන්නේ ප්‍රවේග රේඛාව. ඔහොම වගේ දීපොත් ඔන්න තියෙන රේඛා අන්තිමට මෙහෙම වෙනවා. ඒ කියන්නේ ත්වරණයත් වෙනස් වෙලා තියෙනවා. එහෙම වෙන්නේ නැහැ. මොකද ත්වරණය මේ ගුරුත්වාකර්ෂණය නියතයක් වෙනවා. ඒ කියන්නේ අපි සලකන සීමාවෙදී නියතයක් වෙනවා. මේසයකින්ද කොහොමත් ඔක නියතයක් විදිහට තමයි උතන තියෙන්නේ. ඒකට තුන්වෙනි උත්තරය ගන්නත් බෑ. ඊළඟට පස්වෙනි උත්තරය ගත්තොත් පස්වෙනි උත්තරේ ඒ ප්‍රශ්නේමයි තියෙන්නේ. පස්වෙනි උත්තරේ දැන් මේකේ තුන්වෙනි උත්තරේ උඩ පැත්ත ගද්දි පස්වෙනි උත්තරේ මෙන්න මෙහෙ යට පැත්තේ වුණාම මෙයා සමාන්තර නැති එකක් තියෙනවා. ඉතින් පස්වෙනි උත්තරේ ගන්නත් බෑ. එහෙනම් උත්තරේ හරිය එක. පළවෙනි උත්තරේ 32 වෙනි ප්‍රශ්නය. 33 වෙනි ප්‍රශ්න ගමු. 33 වෙනි ප්‍රශ්නේ කියනවා සමාන්තර සන්නායක තහඩු දෙකක් කරා වෝල්ටේජතාවයක් යොදලා තියෙනවා. හරි. ගන්න ගමු. සමාන්තර ඔන්න සන්නායක තහඩු දෙකක් තියෙනවා. එහෙනම් සන්නායක තහඩු දෙකක් තියෙනවා. ඒකේ සන්නායක තහඩු දෙක කියන්නේ අනිවාර්යයෙන් මේ දෙපැත්තට ආරෝපණ දීලා මෙතන විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති උතන. එතකොට එතන කියනවා ස්කන්ධ දෙකයිම සහ m වන xy ආරෝපිත බිඳිලි දෙකක් රූපේ පෙන්වා ඇති අයරින් තියෙනවා කියලා කියන්නේ. එතකොට මෙන්න මෙතන x කියලා එකක් කියලා ලකුණු කරලා තියෙනවා. x ඒක ස්කන්ධය m කියලා ගමු. ඊළඟට මෙතන y කියලා එකක් තියෙනවා. ඒක ස්කන්ධය දෙකයිම දෙනවා. එතකොට කියනවා මේ දෙක නිශ්චලව තියෙනවා. නිශ්චලව තියනවා කියන්නේ අපිට මෙතනදී වැදගත් වෙන එකක් තමයි අපි හිතන්න ඕනේ. බල සමතුලිතතාවය ගැන නිශ්චල තියෙද්දි බල සමතුලිතතාවය ගැන හිතන්න. බල සමතුලිතතාවයේදී එතකොට මේකෙදි පල්ලෙහා දිශාවට අපි කියමු මේ පැත්ත පල්ලෙහා කියලා. මේ දිශාවට mg කියලා බලයක් තියෙන මේකේ බර. එතකොට මේකෙත් ගත්තොත් දෙකක් mg කියලා බලයක් තියෙනවා. ඊට පස්සේ අපි හිතමු මේකේ උඩට f1 කියලා බලයක් තියෙනවා. මේකේ උඩට f2 කියලා බලයක් තියෙනවා. දැන් ඔක සමතුලිත නම් මේ කියනවනේ සමතුලිතව තියනවා කියලා කියන ඊළඟට මේ දෙක අතර කියන්නේ xy අතර අන්තර්ක්‍රියාවකුත් නැහැ කියලා කියනවා. අන්තර්ක්‍රියාවකුත් නැහැ කියන්නේ. ඒ කියන්නේ මේ දෙක අතර අර ආකර්ෂණයක්වත් විකර්ෂණයක්වත් නැහැ කියන එක තමයි උතන කියන්නේ මේ ගානේ හැටි. ඒකට ඒක අපිට හිතන්න ඕන දෙයක්. ඒකට ඊළඟට ගත්තාම මේක දැන් අපි f1යි f2යි හිතුවොත් f1 සමානයි mg f2 සමානයි දෙකක් mg වෙනවා. මේක දෙක. ඔය 1යි 2යි අපි හිතුවොත් අපිට ලියන්න පුළුවන් නේද? f2 කියන්නේ f1 වැඩි කිරීම දෙගුණයක් වගේ කියලා. දෙගුණයක් f1 වගේ කියලා හිතන්න පුළුවන් මේක. ඊළඟට මේක අපිට කියලා තියෙනවා මේකේ මේ සමාන්තර සන්නායක තහඩු දෙක හරහා වෝල්ටේජතාවයක් තියෙනවා කියලා. ඒතකොට අපි ඕකේ විද්‍යුත් ක්ෂේත්‍රය ගමු. අපි හිතමු මේක E කියලා එකක් තියෙනවා කියලා. E කියලා එකක් තියෙද්දි ඔයාලා දන්නවා මේකේ තියෙන බලය ලියන්න ගත්තොත් දැන් මෙන්න මේ F1 සාමාන්‍ය විද්‍යුත් ක්ෂේත්‍රයක කොහොමද තිබ්බද? මේ එකක මේ මොකද්ද? ආරෝපිත අපි හිතමු මේ වගේ අංශයක් කියලා. අංශයක මේ ඇති වෙන බලය අපිට ලියන්න පුළුවන් නේද? F සමානයි QE කියලා. ඒක ඔන්නෝකෙන් අපිට ලියන්න පුළුවන්. ඕකෙන් අපිට ලියන්න පුළුවන් වෙද්දී F සමානයි QE කියලා අපිට ලියන්න පුළුවන් වෙද්දී මේකේ බලය ඔය විදිහට ලියද්දී දැන් මෙතන මෙන්න මේ විදිහට හිතුවොත් මෙන්න මේ x මත ක්‍රියා කරන බලය වගේ දෙගුණයක බලයක් මෙයා මත ක්‍රියා කරන්න ඕනේ. එහෙනම් එතකොට දැන් මේකෙදි මේක වෙනස් වෙනවා නම් මේක වෙනස් වෙන්නේ නැත්නම් මේක දෙගුණයක් හරි කොහොම වෙනස් වෙන්න නම් මේ q නේ වෙනස් වෙන්න ඕනේ. එහෙනම් x ගේ ආරෝපණය අපි ගත්තොත් නිකන් අපි හිතමු x ගාව තියෙනවා p කියලා ආරෝපණයක් තියෙනවා කිව්වොත් මෙයා ගාව තියෙනවා දෙකක් p කියලා ආරෝපණයක්. ඔන්නෝම ආරෝපණයක් තියෙනවා එයා ගාව. හරිද? ඔක මුලින්ම තියෙනවා. හරිද? ඔය විදිහට සමතුලිතව තියෙනවා කියලා හිතන්න.
ඊට පස්සේ මේක කියනවා තහඩු දෙක එකිනෙකට මේ මොකද කරන්නේ? එහෙම ලං කරනවා කියන්නේ. එතකොට E සමාන වෙනව නේද? E සමානයි ඩෙල්ටා V බෙදීම D කියලා එකක් තියෙනවා නේද? මේ කියන්නේ මේ දෙක අතර තියෙන මොකද්ද විභව අන්තරය බෙදීම D. එතකොට D තමයි අපි අඩු කරන්නේ. D අඩු කරනවනේ අපි. D අඩු කරනවා. D අඩු කරද්දී දැන් මෙතන මේක හරය මේක ලවය. එතකොට හරය එකක් අඩු වෙද්දී මේ සම්පූර්ණ පදේ මොකද වෙන්නේ? මේක වෙනසක් වෙන්නේ නැත්තම් මෙන්න මේ සම්පූර්ණ පදේ මේක වැඩි වෙනවා. ඕක වැඩි වෙනවා කියන්නේ මෙයාගේ මෙන්න මේ F අගය වැඩි වෙනවනේ. F අගය වැඩි වෙනවා කියන්නේ දැන් මේක සමතුලිත අවස්ථාවේ තිබ්බ F අගය වැඩි වෙනවා. F අගය වැඩි වෙද්දී මේ පැත්තට උඩ පැත්තට අසමතුලිත වලයක් තියෙනවා. උඩ පැත්තට අසමතුලිත වලයක් ඇවිල්ලා ඒක ඔන්න උඩ පැත්තට අසමතුලිත වලය තියෙනවා කියමුකෝ. එතකොට මේකේ දීලා තියෙන උත්තර තමයි x y සමතුලිතතාවයේ පවතී. හරිද? x y සමතුලිතතාවයේ පවතී කියන එක වැරදි. ඊළඟ එක තමයි x y සමාන තරණයකින් පහළට වැටේ. පහළට වැටෙන්නේ නැහැ. මේකේ බලය වැඩි වෙන උඩට කියන අසමතුලිත බලය තියෙන උඩට. ඒ හින්දා මේක උඩට තමයි වෙන දෙයක් වෙන්නේ මොකක් හරි. එතකොට පල්ලෙහාට කොහොමවත් වෙන්නේ නැහැ මොකද. ඒකට ඒකත් වැරදි. ඊළඟට ත්වරණය ගැන තමයි කියන්නේ පස්වෙනි උත්තරේ කියනවා y ට වඩා වැඩි ත්වරණයකින් x පහළට වැඩි කියලා. පහළට වැඩෙන්නේ නැත්නම් ඒකට පස්වෙනි එකක් ගන්න බෑ. ඒකට අපිට එක ගන්න බෑ. දෙක ගන්න බෑ. පහ ගන්නත් බෑ. ඔය එක ගන්න බෑ. ඒකට අපි 3යි 4යි දෙකෙන් තමයි මේවා කරන්නේ. ඊළඟට අපි මේකේ ත්වරණය ගැන හිතමුකෝ. ත්වරණය ගැන හිතද්දී අපි දැන් මේකේ ආරෝපණය p 2යි p කියලා ගත්තා. ඒකට අපි හිතමු x ට අපි ලියමු x ට නියමව x ට උඩට අපි දානවා f සමානයි ma. එතකොට x මත ඇති වෙන බලය අපි ගමු අලුත් විද්‍යුත් ක්ෂේත්‍රයත් E නෝට් වගේ එකක් හිතමුකෝ. එතකොට උඩට ඇති වෙන බලය PE නෝට්. හරිද? PE නෝට් මේ අංකන මතක තියාගන්න මේ පොටෙන්ෂල් එනර්ජි එකක් එනව නෙවෙයි. PE නෝට් කියලා අපි නිකන් තිබ්බේ ගත්තේ. එකකින් අපි අඩු කරන පල්ලෙහාට තියෙන බලය mg සමාන වෙනවා ma නේ. එතකොට ඒකේ ma. එතකොට x ගේ තරණය x ගේ තරණය අපිට ගත්තොත් අපිට නා pe not ඍණ mg බෙදීම m. ඕක අපි ගමු. අපේ පළවෙනි ප්‍රකාශනය අපි ගමු. පළවෙනි a ප්‍රකාශනය කියලා ගමු. ඒ වගේම අපි s සමානයි ma දානවා y ට. ඉහළට x සමානයි ma ලියනවා. සමානයි ma ලියද්දි y ගේ. එතකොට මෙයාගේ p නම් මෙයාගේ 2යි p නේ. එතකොට මෙයාගේ එන්න ඕනේ 2ක් pe not ඍණ 2ක් mg සමාන වෙනවා 2ක් ma වලට. ඒකේ ස්කන්ධයත් 2ක් m වෙනවා. එතකොට මෙතනින් දෙකකට දෙක කපලා ගියුවම මෙතන a එකත් අපිට ගන්න පුළුවන් pe not ඍණ mg බෙදීම m කියලා. එතකොට b එක එනවා. එතකොට ඔය a b දෙක ගත්තොත් මේ දෙකෙන් මේක ay කියලා ගමු. මේකෙන් අපිට ගත්තොත් කියන්න පුළුවන් ax සමාන වෙනවා ay ට. ඔය ප්‍රකාශනයෙන් තමයි කියන්නේ. කියන්නේ මොකද්ද? මේ දෙකම සමාන ත්වරණයකින් ඉහළට යනවා. සමාන ත්වරණයකින් ඉහළට යනවා කියලා කියන්නේ කීවෙනි උත්තරේද? 3 වෙනි උත්තරේ. එතකොට 33 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 3 වෙනි එක පැහැදිලි කිරීමත් එක්ක උතනින් නිමා වෙනවා. හරි අපි යමු 34 වෙනි ප්‍රශ්නෙට. 34 වෙනි ප්‍රශ්නේ කියන්නේ පටෝල් නලයක දෙකලකට AB කියලා සබන් බබුල දෙකක් පිටව ඇත. ආරම්භයේදී නලය මැද කරාමයක් තියෙන එක වහලා තියෙනවා. අපි රූපේ පොඩ්ඩක් ඇඳගමුකෝ. රූපේ ගත්තොත් මෙන්න මෙහෙම A කියලා මේ එකක් තියෙනවා. මේ නලයේ තියෙනවා කියමු. නලය පහන් තියෙනවා. මේක B එක A එකට සාපේක්ෂව ටිකක් ලොකුයි. මෙතන වෑල් එකක්. දැන් ආරම්භයේදී වෑල් එක වහලා තියෙනවා. එතකොට A ඔහොම B ඔහොම. හරිද? එතකොට දැන් බැලුවටම පේනවා මොකක්ද? බැලුවටම පේනවා ඒ වගේම මේකේ කියලා තියෙනවා A බුබුලේ අරය B ගේ අරයට වඩා අඩුයි. ඒක පේනවනේ. A ගේ අරය අඩුයි B ගේ අරයට වඩා. එතකොට RA කියන එක මොකද වෙන්නේ? RA කියන එක අඩුයි RB ට වඩා. ඒක හරියට. හරිද? ඊට පස්සේ කියනවා දැන් මෙතන දැන් ආරම්භයේදී කරාමේ වහලා තියෙනවා. ඊට පස්සේ මෙයාලා කියන කරාම මෙයාලා අරිනවලු. කරාමේ විවෘත කරලා මෙන්න මේ සබන් බුබුලුනේ දැන් මෙතන තියෙන්නේ. මෙතන සබන් බුබුලු දෙකක් තියෙනවා. මේ බිඳලා යන්න පුළුවන්. මෙයාලා කියන්නේ එහෙනම් බිඳලා යන්න නැති වෙනකම් තියලා සමතුලිතතාවයටපත් වෙන්න තියෙනවලු. එතකොට සමතුලිතතාවයටපත් වුණාම මෙයාලා අහනවා මේ ඒ කියන්නේ බුබුල වල අවසානයේදී මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ අවසාන අරයන් මොනවද? අවසාන පරිමාණ මොනවද කියලා අහනවා. දැන් මෙතන කැපිටල් අකුරු වරන් දෙන්න RA RB කියන එක ආරම්භයේදී මෙහෙම හරිද? මේක ආරම්භය
එතකොට අපි දන්නවා දැන් මේ දෙකම තියෙන මේ පද්ධතියම තියෙන අවකාශය කියන්නේ සාමාන්‍ය මේකකදී එහෙනම් එළියේ තියෙනවා වායු ගෝල පීඩනය PATM කියලා තියෙනවා. හරිද? මෙතන PATM කියලා තියෙනවා. හරිද? එතකොට අපි ගමු මේකේ ඇතුලේ පීඩනය PA ආරම්භයේදී. මේකේ ඇතුලේ පීඩනය PB කියලා. ආරම්භයේදී. හරිද? ආරම්භයේදී. හරිද? එතකොට ඔය විදිහට ගන්නවා. ඊට පස්සේ මේකෙදී මෙන්න මේ පීඩන අන්තරය ගත්තොත් ඔය පීඩන අන්තරය කියන්නේ එළියට වඩා ඒ කියන්නේ අවකාශයට වඩා ඇතුලේ පීඩනය. ඕක අපිට ලියන්න පුළුවන් නේද? මෙන්න මෙහෙම ඩෙල්ටා P කියන එක ලියනවා නේද? 4ක් T බෙදීම R කියලා. 4ක් T බෙදීම R කියලා කියන්නේ මේ T කියන එක රඳාපවතින මොකක් මතද? T කියන ඒ කියන්නේ පෘෂ්ඨඝාත තියෙන්නේ ඕක ඇති වෙන්නේ. ඒකට T රඳාපවතිනවා මෙන්න මේ අපි ගන්න එකේ මොකක්ද ඒක කියන්නේ පදාර්ථයේ මත රඳාපවතින. එතකොට මේකෙදි මොකද වෙන්නේ? මේකත් සමාන. එතකොට ඒක සමාන. එහෙනම් T සමාන වෙනවා. එහෙනම් ඩෙල්ටා P අනුලෝම සමානුපාතික වෙන 1/8. එහෙම නැත්නම් ඩෙල්ටා P ප්‍රතිලෝම සමානුපාතික වෙන R ට කියලා අපි ගන්න පුළුවන්. එතකොට එහෙම ගද්දී මෙතන අරය අඩු වෙද්දිනේ මේක වැඩි වෙන්න ඕනේ. හේතුව මේක හරයනේ තියෙන්නේ. මේක අඩු වෙද්දි මේක වැඩි වෙනවා. එහෙනම් අඩු අරය තියෙන එක අපි හිතන්න ඕනේ. අඩු අරය තියෙන්නේ මොකේද? අඩු අරයක් තියෙන්නේ මෙන්න මේ A වල. එතකොට A වල පීඩන වෙනස ගොඩක් වැඩි ආරම්භයේදී. එහෙනම් PA කියන එක මොකක්ද වෙන්නේ? ආරම්භයේදී. ආරම්භයේදී දැන් මෙතන වෙන්නේ PA වැඩි වෙනවා. PA වැඩි වෙනවා. PB ඊට වඩා මේක ආරම්භයේදී. ඒකත් ආරම්භයේදී. හරිද? ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ වෑල් එක අරිනවා. වෑල් එක අරියදී අපි සාමාන්‍යයෙන් ගන්නවා අපි බර්නරේ දාද්දි කතා කරනවා අර පීඩන වෙනසක් තියෙද්දි මොකක් හරි තරලයක් හරි දැන් මෙතන. ඇත්තටම තියෙන තරලයක් නේ. දැන් තරලයක් කියන්නේ මේ ද්‍රවයක් හරි වායුවක් හරි දැන් ඒතර මෙතන ඇතුලේ තියෙන වායුනේ. ඒතර වායු ගලන්නේ කොහොමද? වායු ගලන්නේ පීඩනය වැඩි තැනක ඉඳන් අඩු තැනකට. පීඩනය වැඩි තැනක ඉඳන් අඩු තැනකට තමයි ගලන්නේ. එතකොට පීඩනය වැඩි කොහෙද? A පැත්තේ තමයි පීඩනය වැඩි, අඩු B පැත්තේ. එතකොට ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට දැන් අංශ ටික මෙහි ඉඳන් මේ පැත්තට ගලනවා. දැන් ඔන්න අපි කරාමි විවෘත කරා. කරාමි විවෘත කරපුවා මේ අංශ ටික මෙහාට යනවා. අංශ ටික දැන් මෙහෙට එනවා කියන්නේ මෙතන A ගේ පරිමාව මොකද වෙන්නේ? A ගේ පරිමාව එන්න අඩු වෙනවා. A ගේ පරිමාව එන්න අඩු වෙනවා. B ගේ පරිමාව මොකද වෙන්නේ? එන්න වැඩි වෙනවා. ඔන්න එතකොට ඒකෙන් අපිට හිතන්න පුළුවන්. එතකොට අවසාන පරිමාවයේදී V ගේ පරිමාව දැන් V ගේ පරිමාව අවසානයේදී මොකද වෙන්නේ? V ගේ පරිමාව අවසානයේදී PA කියන එක අඩු වෙනවා. VB කියන එක වැඩි වෙනවා. නෝ කරේනවා. එතකොට VB කියන එක වැඩි වෙනවා. එතකොට එහෙම උත්තර තියෙන්නේ මෙතන 2 3 උත්තර දෙක ගන්න බෑ. ඉතුරු උත්තර ටිකනේ තියෙන්නේ. එතකොට 1 4 5 කියන උත්තරවල තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් මේක වෙලා දැන් මේකේ අවසානයක් තියෙනවා. දැන් මේක කියනවා සමතුලිතතාවයටපත් වෙන්න ඉඩ දෙනවා කියන්නේ. එතකොට දැන් සමතුලිතතාවයටපත් වෙද්දී දැන් මෙතන කරාමෙත් ඇරලා තියෙනවා නම් මෙතන ඇතුලේ මොකක්ද වෙන්න ඕනේ? ඇතුලේ එකම පීඩනයකට එන්න ඕනේ. ඇතුලේ එකම පීඩනයකට ආවොත් තමයි පීඩන සමතුලිත වෙලා ඔක සමතුලිත අවස්ථාවේ තියෙන්නේ. මොකද මේක කියලා තියෙනවා සබන් බුබුලු කැඩිලා යන්නේ නැහැ කියලා. එතකොට ඒ විදිහට හිතද්දී මේ පීඩන වෙනස දැන් එතකොට රඳාපන් තියෙන්නේ මෙතන R මත නම් දැන් T කියන එක නියතයක් නම් ඒ කියන්නේ මේකට T නියතයක් නම් R මත නම් මේ අවස්ථා දෙකේ ඒ කියන්නේ A බුබුලේ B බුබුලේ දෙකේම හරය සමාන වුණොත් මෙතන පීඩන වෙනස සමාන වෙනව නේද? පීඩන වෙනස සමාන වුණොත් මේකත් සමානයි. එතකොට මේ ඇතුලේ පීඩන සමාන වෙනවා. එතකොට ඊළඟට මේක වෙන්නේ දැන් මේ පැත්තට යනවා මෙයාගේ පරිමාව අඩු වෙගෙන එනවා මෙයාගේ පරිමාව වැඩි වෙනවා. ඒ කියන්නේ මෙයාගේ පරිමාව අඩු වෙගෙන එනවා කියන්නේ මෙතන සාමාන්‍ය පටලයක් වගේ එකක් හැදෙනවා. මෙතන ඒකට දැන් මෙහෙම තිබ්බ එක ඔතන පොඩි පටලයක් වගේ එකක් හැදෙනවා මෙන්න මෙහෙම. එතකොට මෙයාගේ තව මේක විශාල වෙනවා. මේක මෙහෙම තව විශාල වෙනවා. ඒකල අන්තිමට ওই දෙක මේ දැන් අවසානයේදී අරේ සමාන වෙන්න බෑ. අරේ සමාන වෙන්නේ දැන් මේකෙදී මෙන්න මෙහෙම අපි අඳිනවනේ. ඔහොම අපිට දැන් පටල කෑල්ලෙන් අඳින්න පුළුවන් වෘත්තය. අන්න ඒ විදිහට අඳින වෘත්තයේ මෙන්න මේකේ අරය අපි ගමු R dash A කියලා. R dash A කියන එකයි. දැන් මේකත් තව විශාල වෙනවානේ. මේකත් තව විශාල වෙනවා. R dash D කියලා ගමුකෝ. එතකොට අවසානයේදී මොකද වෙන්නේ? අවසානයේ සමතුලිතතාවයටපත් වුනහම R dash A කියන එකයි
R dash B කියන එකයි දෙකම සමාන වෙන්න ඕනේ. අරයන් සමාන වෙනවා හැබැයි පරිමාව සමාන වෙන්නේ නැහැ. මේකේ පරිමාව අඩුයි මේකේ පරිමාව වැඩි. ඇතුළේ පීඩනත් සමාන. එතකොට ඒ වගේ උත්තරයක් තියෙන්නේ පස්වෙනි උත්තරේ. එතකොට 34ට උත්තරේ 5. හරි අපි ගමු 35 වෙනි ප්‍රශ්නේ. 35 වෙනි එකේදී කියනවා එක්තරා ටියුෂ්ණත්වයකදී දෙකලවරම විවෘතනලයක් හර්ට්ස් 400කින් සංඛ්‍යාතයකින් අනුනාද වෙනවලු. සාමාන්‍යයෙන් දෙකලවරම විවෘතනලයක් ගත්තොත් ගණනට කලින් පොඩ්ඩක් මතක් කරන්න. මේ වගේ තියෙද්දි මූලිකය ගත්තොත් දැන් මේ තැනකදී අනිවාර්යයෙන්ම මෙහෙම එකක් මෙතන ඉන්නවා. නිෂ්පන්දය ප්‍රශ්පන්දය කියලා තියෙනවා. එතකොට මේ වගේ තැනකදී ওই විදිහටමයි තියෙන්නේ. මේ දුර අපි L කියලා ගත්තොත් දැන් ඔබ උගන්නද්දී සාමාන්‍යයෙන් මෙතන එළියට පනින කොටස් E කියන එකක් අපි ලකුණු කරනවා. ඔය E එක නොසලකා හැරියත් අපිට ලියන්න පුළුවන් නේද? F සමානයි B බෙදීම 2 L කියලා අපි ලියනවා නේද? ඕකෙදි. එතකොට මේක දැන් මූලිකය දැන් මේක ඇත්තටම මේ තරංග රටාව මූලිකයනේ. එතකොට මූලිකයේ සංඛ්‍යාතය ගත්තොත් ওই විදිහට අපිට ලියන්න පුළුවන්. B කියන්නේ වාතයේ ධ්වනි ප්‍රවේගය. L කියන්නේ මේ නලයේ දිග. නලයේ දිග ওই විදිහටනේ. එතකොට මේකෙන් අපිට ගන්න පුළුවන් වැදගත් එක තමයි මෙන්න මේ වගේ අවස්ථාවකදී මේ වගේ අපිට ලියන්න පුළුවන් B අනුලෝම සමානුපාතික වෙනවා කියලා F V අනුලෝම සමානුපාතිකයි F එහෙම නැත්නම් F අනුලෝම සමානුපාතික වෙනවා කියලා ගන්න පුළුවන් නේද B ට. B කියන්නේ වාතයේ ධ්වනි ප්‍රවේගය. දැන් කොක මේක දෙකලවරම විවෘත නලයක් නේ. ඒකට කෙලවරක් පමණක් කරන්නේ විවෘත වෙච්ච නලයක් ගත්තා. ඒකෙත් තමයි. ඒකට ඒකෙත් සමාන වෙනවා B බෙදීම 4ක් කියලා. මේ වගේ අවස්ථාවක L කියලා මූලිකේ. එතකොට දැන් මේකත් L මේ නලයේ දිග නම්. එතකොට මේකෙත් අනුලෝම සමානුපාතික වෙනවා නේද B ට. කොහොම ගන්න පුළුවන් නේ මේක අමතර කරුණක් කියලා කිය කොහොමද දැන් මේකේ B ට අනුලෝම සමානුපාතික වෙනවා. F කියන්නේ සංඛ්‍යාතය. හරිද? ඊළඟට කියනවා ටියුෂ්ණත්වයකදී දැන් මේක තියෙන්නේ ටියුෂ්ණත්වයකදී මම ටියුෂ්ණත්වයකදී වේගය 100%කින් අඩු කරපුවාම අනුනාද වෙන සංඛ්‍යාතය කීයද? එතකොට අපෙන් අහනවා ටියුෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ටියුෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ කියලා ඔබ දෙන්නේ අර සාමාන්‍යයෙන් වාතයේ ධන ප්‍රවේගයට අපිට ලියන්න පුළුවන් V සමානයි gamma RT බෙදීම m කියලා. එතකොට මෙතන මේකේ තමයි T තියෙනවා. ඔය T යනවා මේක V වෙනස් වුණා වෙන්නත් පුළුවන්. ඒ වගේ එකක් උනේ නැහැ කියන්නේ තමයි මෙතන ටියුෂ්ණත්වය නියතයි කියලා අපිට දීලා තියෙන්නේ. එහෙනම් F අනුලෝම සමානුපාතිකයි V කියන එක අපිට එනවානේ. එතකොට මේක කියනවා හර්ට්ස් 400කින් අනුනාද වෙනවලුනේ මුලින්. ඊට ඊළඟට කියනවා 100%කින් වේගය අඩු කරා කියලාත් කියනවා. අඩු වුණා කියලා කියනවා. එතකොට අපි හිතමු 400ක් හර්ට්ස් අපිට සංඛ්‍යාතයක් ආව දවසක මේකේ නිකන් වාතයේ ධ්වනි ප්‍රවේගය මොකක් හරි ඒකක CIV ප්‍රමාණයක් තිබ්බා කියලා. CIV ප්‍රමාණයක් තිබුණා අපිට. ඒ කියලා ගන්න. මේ කියන්නේ V කියන්නේ සංකේතය නේද? වෝල්ට් එහෙම නෙමෙයි. V කියලා ප්‍රමාණයක් තිබ්බා අපි. V කියන්නේ දන්නේ නැහැ. ඔතන මේ 300 ගණනක් ඉන්න ඕන නම් මෙතන V ට එන්න ඕන ගේදී. අපි ඒක මොකොත් දන්නේ. 400ක් ආවේ ඔන්නම. එතකොට ඊළඟට කියනවා වේගය 100%ක ප්‍රමාණයකින් අඩු වෙනවා. එතකොට CI වෝල්ට් වලින් CIV වලින් CI වෝල්ට් නැහැ CIV වලින් 100%ක ප්‍රමාණයක් 100%ක ප්‍රමාණයක් කියන්නේ දෙකක් V. එතකොට දෙකක් V ප්‍රමාණයක් අඩු වුණා. එහෙනම් අලුත් V එන්නේ කීයද? 98ක් V නේ. 98ක් V තමයි දැන් අලුත් V එක වෙන්නේ. 98ක් මේ වුණාට පස්සේ මෙයාලා කියනවා අලුත් සංඛ්‍යාතය කියලා. එතකොට දැන් අලුත් එකට අපි දාමු F dash කියලා. F dash අනුලෝමව සමානුපාතික වෙනවා 98ක් V ට. ඔක අපි ගමු B කියලා. එතකොට ඔය දෙක ගත්තොත් මේක බෙදන්න පුළුවන්. බෙදද්දී වෙන්නේ මේ සමානුපාතය නැති වෙනවානේ. ඔකේ මම MCQ එක කරනවා ඕනේ නැහැ. ඕනනම් මේක දාන්න පුළුවන්. මෙහෙම සමානයි K A වගේ එකක් නිකන් දාන්න පුළුවන් අපිට ඔය වගේ එකදී. K දාලා ඔක ලියන්න පුළුවන්. K කියන්නේ අර සමානුපාතික නේදයක් දාන්න. ඒව මේකේදී ඕන නැහැ. මේකේ බෙදීමක් තියෙද්දි ඔකට ඔක කැපිලා යනවා. එතකොට අපි B කියන එකකින් කොහොම ගත්තී? මෙතන අපිට එනවා F dash බෙදීම. F dash බෙදීම 400 Hz සමාන වෙනවා F dash වලට මෙතන 98ක්. බෙදීම. දැන් 100ක් වෙනවා. මීට කැපෙනවා ඒකේදී. මෙතන F dash
සමාන වෙනවා 98 වැඩි කිරීම 4. 98 වැඩි කිරීම 4. එතකොට මෙතන උත්තරේ එන්න ඕනේ 392ක් හර්ට්ස්. හර්ට්ස් 392ක් කියලා එන්න ඕනේ. උත්තරේ දෙවෙනි එක. ආන්සර් එක දෙවෙනි එක. හරි 2023 පේපර් එකේ 36 වෙනි MCQ එක. මේකේ කියනවා හොඳින් නවුරා ඇති එකම සන්නායක ද්‍රව්‍යකින් සාදා ඇති සමාන එල්ඩි ඇති දඬු තුනක් තියෙනවලු. ඒතකොට කියනවා AB කියලා සංයුක්ත දණ්ඩක් හදලා ඒකේ හරස්කඩ අරයන්ගේ අනුපාතයක් දීලා තියෙනවා 4ට 2ට එකක් කියලා දීලා තියෙනවා. ඊළඟට කියනවා දණ්ඩේ A කියලා රේසිට B කියලා දක්වා තාපය ගලනවලු. ඊළඟට මේකේ විශේෂම එකක් කියලා දෙනවා අනවරත අවස්ථාවේ තමයි තාපය ගලන්නේ කියලා. කියන්නේ අනවරත අවස්ථාවේදී තමයි තාපය ගලන්නේ. අනවරත අවස්ථාවේදී තාපය ගලනවා කියලා ඊළඟට අපෙන් අහනවා තාපය ගලා යෑමේ ශීඝ්‍රතාවය. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් සමීකරණ වල දාන Q dot. Q dot එහෙම නැත්නම් ඔබට කියන Q dot තාපය ගලා යෑමේ ශීඝ්‍රතාවය. මෙතන උඩින් තියෙන තාප ශක්තිය යටින් අපි කාලයේ තත්පර වලින් තමයි ගන්නේ. ඒකට මේකේ හද්දි මේකේ විශේෂම එක තමයි මෙන්න මේ අනවරත අවස්ථාවේ. අනවරත අවස්ථාවේ කියලා තියෙනවා ඊළඟට මෙතන තියෙනවා මොනවද? මේක පරිවර්ණය කරලා තියෙනවා. දැන් මෙන්න තියෙනවා නම් පරිවර්ණය කරලා තියෙනවා. එන අනවරත අවස්ථාවේ නම් මේ සම්පූර්ණ දණ්ඩ හරහා හරස්කඩ වර්ගඵල මේ මොකක් වුණත් එකම Q dot එකක් තමයි මේ කියන්නේ එකම තාපයේ ගල යෑමේ ශීඝ්‍රතාවයක් තියෙනවා. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ පස්වෙනි උත්තරේ මෙන්න මේ වගේ. ඒක දිගට රේඛාවක් තමයි ඉන්න ඕනේ. මේ වගේ එක සරල රේඛාවක් එන්න ඕනේ මැදින් කැඩිලා නැති. මේක දිගට එක්ක යනවානේ. ඒක එහෙනම් පස්වෙනි උත්තරේ තමයි අපි මේකට යන්න වෙන්නේ. 36 වෙනි එකට ආන්සර් එක 5. හරි අපි යමු 37 වෙනි ප්‍රශ්නෙට. 37 වෙනි ප්‍රශ්නේ කියනවා නොසලකා හැරීමේ කී ස්කන්ධයක් ඇතේ එක එකින් දිග L සහ හරස්කඩ වර්ගඵලයේ ඒ වන යම් මාපාංකයේ y1 y2 වන ද්‍රව්‍යයන්ගෙන් සාදන ලද දඬු දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවලු සංයුක්ත දණ්ඩක් හදලා තියෙනවා. එහෙනම් අපි ඉන්න තියෙනවා ඊළඟට කියනවා රූපයේ පෙන්වා ඇති පරිදි සංයුක්ත දණ්ඩයේ ඉලවර දෘඩ සිබිලිමකට සවි කරලා තියෙනවා කියන්නේ. දැන් අපි ඒක පොඩ්ඩක් රූප සටහනක් ඇඳගමු. මෙහෙම තියෙනවා මේ තියෙන සිවිලිම මේ තියෙන සංයුක්ත දණ්ඩක් මෙතන y1 මෙතන y2 මෙහෙම ගමු මේකේ හරස්කඩ වර්ගඵලයේ a මේකේ හරස්කඩ වර්ගඵලයේ a ඊළඟට වෙන්නේ මෙතන මේකේ අපි ගමු සිවිලිමකට මේවා කරලා තියෙනවා ඝනත්වය බීටා වන ද්‍රව්‍යකින් සාමිල්ලා මේ ඝනත්වය බීටා පරිමාණ v ගෝලයක් දණ්ඩේ නිදහස් කෙළවරට සම්බන්ධ කොට සම්පූර්ණයෙන්ම ඝනත්වය ρ එක්ක ද්‍රවයක ගිල්ලනවලු. ඒ කියන්නේ මෙන්න මෙහෙම ද්‍රවයක ගිල්ලලා තියෙනවා ද්‍රවයේ ඝනත්වය ρ කියලා කියනවා. ඊළඟට මෙතන විශේෂ එකක් තියෙනවා බීටාගේ ඝනත්වය වැඩි ρ ගන්නවා. බීටාගේ ඝනත්වය වැඩි ρ ගන්නවා. ඒ කියන්නේ මොකද්ද? බීටා කියන එක බීටාගේ ඝනත්වය ρ වඩා වැඩි නම් මෙන්න මේ වස්තුව මේ පරලය තුල ගිලෙන්න තමයි යන්නේ. ඒකට මේක සමතුලිත අවස්ථාවේ තියෙනවා කියන්නේ සමතුලිත අවස්ථාවේ තියෙනවා නම් දැන් මේක සම්පූර්ණයෙන්ම ගිලෙගදී. අපි මේකට බල රූප සටහනක් ගැන හිතුවොත් දැන් සමතුලිත අවස්ථාවේ තියෙනවා නම් බල රූප සටහනක මේකේ අපි හිතමු ස්කන්ධය m කියලා ගමු. මේකේ ස්කන්ධය කැපිටල් m නම් සිම්පල් m නම් එතකොට ඒකේ ස්කන්ධය සිම්පල් m වෙනවා නම් මේකේ බර අපිට කියන්න පුළුවන් නේද mg කියලා වගේ. මේකේ බර mg. ඒ වගේම යාන්ත්‍ර විද්‍යාව පාඩමේදී අපි කතා කරනවා මේ වගේ ගිලිලා තියෙද්දි මේකේ උඩුකුරු කරපුවක් ක්‍රියාත්මක කරනවා. උඩුකුරු කරපුම ක්‍රියාත්මක වෙන තැනට අපි සාමාන්‍යයෙන් කියන්නේ උත්ප්ලාවකතා කේන්ද්‍රය කියලා තමයි කියන්නේ. මෙතන ගද්දී මෙතන මේකේ ජ්‍යාමිතික කේන්ද්‍රයයි උත්ප්ලාවකතා කේන්ද්‍රයයි දෙකම සමපාත වෙලා තියෙන මේ අවස්ථාවේ හේතුව මේක සම්පූර්ණයෙන්ම ගියලා තියෙනවා. එහෙනම් මෙතනින් උඩට u එකකුත් තියෙනවා. ඒ බලන්නේ විතරයි. ඒ විතරක් නෙමෙයි මෙන්න මේකෙන් එන පන්තියේ ආතතියකුත් තියෙනවා. පන්තියේ ආතතියකුත් තියෙනවා t කියලා. මොන එකක් වෙනවා. එතකොට අපි මේකට සිරස් සමතුලිතතාවයේදී සිරස් සමතුලිතතාවයට m ඉහළට තියෙනවා t කියන බලයක් තියෙනවා. t කියන බලය u කියන බලය සමාන වෙන mg. ඔක අපි එක කියලා ලියනවා. ඊළඟට අපි මෙන්න මේ t u mg කියන පද ටික අපි දන්නේ වගේ ලියා ගන්නවා. අපි ඝනත්වය අර්ථ දැක්වීමෙන් අපි ලියනවා d සමානයි m බෙදීම v කියලා. ඒකට d කියන්නේ දැන් මේකේ ඝනත්වය β. ඒකට අපිට බීට සමානයි
අපි ඒකේ ස්කන්ධයේ m කියලා ගත්තා. පරිමාණ v කියලා දීලා තියෙනවා. ඒකට ඒකෙන් ස්කන්ධයේ උත්තර කරගත්තොත් v ට v කියලා එකක් එනවා. ඒක ස්කන්ධයට. ඒකට මෙතන ඒක අපිට ආදේශ කරන්න පුළුවන්. v ට v g. u කියන එකට අපි දන්නවා ලියන්නේ u සමානයි v ඩෝ g. v කියන්නේ ගිලණු පරිමාණ. ගිලණු පරිමාණ කියන්නේ ගිලණු. දැන් මේකේ තියෙන ගිලණු පරිමාණ නා මේ v කියන්නේ එහෙම නැත්නම් කියන්නේ විස්ථාපිත තරල පරිමාණ. මේක ඉදිරිමේ මොකද ධර්මයේ ගන්න. ඒත් මේකේ ගිලණු පරිමාණයට සමාන වෙන හේතුව මේක සම්පූර්ණයෙන්ම ගිලිලා තියෙන්නේ. ඒකට එහෙම ගද්දි මෙතන v කියලා මේක ගන්නවා ඊට පස්සේ ගිලිලා තියෙන ද්‍රවයේ ඝනත්වය. ඒකට ඒක රෝ වෙනවා. ඒක රෝ වෙනවා. මේක g වෙනවා. ඒකට u කියන එක ඔබ අපිට ආදේශ කරන්න පුළුවන් මෙතන ගෙනල්ලා. ඒකට ඒක අපි ආදේශ කරපුවම වෙනවා v රෝ g ධන t. මේකෙන් අපි t කියන එක උත්ත කරනවා. t කියන එක උත්ත කරොත් මෙතන අපි මෙතන v g කියන පදයක් තියෙනවා. මෙතන p එකයි g එකයි කියන පදේ තියෙනවා. ඒක අපි පොදුවට ගන්නවා. ඒක අපි පොදුවට ගත්තොත් අපි දෙනවා v g කියන එක. අතව v ට ඇරින් රෝ කියලා එකක් තියෙනවා. ඔක අපි a කියන ප්‍රකාශයෙන් විදිහට ගන්නවා. ඊට පස්සේ අපි යම් මාපාංගය ගැන කතා කරද්දී අපි ඒකෙදි සමීකරණයක් කියනවා මෙන්න මෙහෙම. ඒක ඒ සම්මත. මේකේ සංකේත වල ගන්න. x කියන්නේ අපි මේකට යදෙන පන්දුවට දෙන ආතතිය වගේ ඒක හරස් කරවර්ග පදේ y කියන්නේ යම් මාපාංගය e කියන්නේ ඇදෙනු දිග. කියන්නේ අපි කියනවා විතරිය කියලා. ඒ කියන්නේ මුල් දිග. එතකොට මේ අවස්ථාවේදී මෙන්න මේකෙදි මේ x කියන බලයේ විදිහට ක්‍රියා කරන මෙන්න මෙතන t කියන ආතතිය. t කියන ආතතිය තමයි උතන ක්‍රියා කරන්නේ. එතකොට t කියන එක කොහොම ලියන්න පුළුවන්? t කියන එක ඔය විදිහට ලියා මෙතනදී මේකෙන් ගන්න පුළුවන්. ඊළඟට අපි මේකේ e කියන එක උත්තර දෙනවා. e කියන එක උත්තර අපිට එනවා. e සමාන වෙනවා. මොකද xl කියන්නේ y a කියන එක. මම e කියන එක උත්තර කරගන්න හේතුවක් තියෙනවා. ඒකේ කියනවා මේකේ මේ තන්තු දෙකම මොකක්ද කියලා දෙන්නේ. තන්තු මේ දඬු දෙක සංයුක්ත ආකාරයකට තමයි සෙට් කරලා තියෙනවා කියන්නේ. තන්තු දෙකම සංයුක්තව සෙට් කරලා තියෙනවා. එතකොට අපි මේ වගේ ඥානකදී අපි කතා කරනවා මේකේ එකට ඊට කියනවා E1 කියලා. අනිත් එකේ ඊට කියනවා E2 කියලා. මේ දෙකේම සම්පූර්ණ එකට ගන්න තනියකට අපි ඊටදී E1 ධන E2ට සමාන වෙනවා. ඒකට E1 ධන E2ට ඒක සමාන වෙනවා. ඒකට ඒකෙන් අපිට සංයුක්ත දඬු දෙකේ තියෙන දිගේ වෙනසනේ. දිගේ වෙනස කියන්නේ ඔන්න මෙන්න මේක. මේක තමයි ඕකන්නේ. ඕක අපිට ගන්න පුළුවන්. E මෙන්න මේ E සමානයි E1 ධන E2 සමානයි E කියන එක තමයි උතන අහන්නේ. එතකොට මේක අපිට මේකෙන් හදන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඒකෙදි මේක සංයුක්තෙන් ඉඳලා මෙතන උඩ ඉඳන් මෙහිම අදිද්දි මෙතන හැම දණ්ඩකටම එකම ආතතියක් තමයි මේ දෙන්නටම තියෙන්නේ. එතකොට මෙයාගේ ආතතියදී මෙයාගේ ආතතිය T වෙනවා. එතකොට මේ විදිහට ගද්දී මෙතන දැන් අපි E කියන එකට ප්‍රකාශයක් දීලා ගත්තා. ඒකට මේවා දෙක ආදේශ කරනවා. ඒතර පළවෙනි එකට දැන් මේක අහන්නේ මේ සංයුක්ත දණ්ඩය තියෙන දිගේ වෙනස කියන්නේ මෙන්න මේ විතරේ තමයි අහන්නේ. E1 එකට අපිට ලියන්න පුළුවන් T වතාවක්. ඒක එතකොට දිගේ L කියලා කියනවා. E වතාවක් L. y1 A ධන T වතාවක් L y2 A කියන එක සමාන වෙනවා E ට. මොනවා E කියන එක තමයි පෙන්වන්නේ. ඒකට මේක අපිට ගන්න පුළුවන් පොදුවට ගන්න පුළුවන් ටික අපි ගන්නවා. L එකට A කියන එක අපිට පොදුවට ගන්න පුළුවන්. T කියන එකත් ගන්න පුළුවන්. එතකොට එක යට y1 ධන එකයට y2 කියන ඔන්න ඔය දෙක තමයි දෙක T කියන එකට එන්නේ. ඒකට මේකෙදි අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ T කියන එකට මෙතනින් ගත්ත එක ආදේශ කරන එක තමයි අපිට කරන්න තියෙන්නේ. T කියන එක මෙතනින් ගත්ත එක අපි ආදේශ කරන්නේ අපිට E සමානයි කියලා එනවා. T එකට ආදේශ කරපුවාම මෙන්න මෙතනින් B G බීටා ඉන්න රෝ B එකට L දෙන්න A කියලා මොනවද සම්පූර්ණ එක වතාවක් මෙතන ඊළඟ රැඳ ගන්න පුළුවන්. ඒකට y1 දැන් ඉතියට y2. ඔය වගේ උත්තරයක් තියෙන්නේ. ඒතකොට මේකෙන් බලද්දී
මේකේ පළවෙනි උත්තරේ තමයි මේක තියෙන්නේ. ආන්සර් පළවෙනි. හරි. 38 වෙනි ගණන ගමු. 38 වෙනි ගණන කියනවා එකක් උඩ එකක් තබා ඇති ඝනකම් පාරදෘශ්‍ය සමාන්තර තහඩු හතරක් රූපයේ පෙන්වා ඇත. ඒ ඊළඟට කියනවා තහඩු සාධාරණ ද්‍රව්‍යයන්ගේ වර්තනාංක පිළිවෙලින් n1 වලින් නම් n4 දක්වා වෙනවා. පළමු තහඩුවේ සහ දෙවන තහඩුවේ අතුරු මුහුණතේදී ඒකවර්ණ ආලෝක කිරණයක් පෙන්වා ඇති ආකාරයට θ පතන කෝණයකින් පතිත වෙනවා. ඊට පස්සේ කියන කිරණය තුන්වන සහ හතරවන තහඩු වල අතුරු මුහුණත ඔස්සේ යනවා. ඔන්න අතුරු මුහුණත ඔස්සේ යනවා. ඒකට දන්නවා අපි දැන් මේකෙන් දාන්න ඕන සමීකරණය මොකද්ද? n sin θ සමානයි k කියන එක තමයි අපි මෙතනදී දාන්නේ. ඒකට අතුරු මුහුණත ඔස්සේ යනවා නම් විශේෂ අවස්ථාවක් වෙනවා. මොකද්ද? වර්තන කෝණය අංශක 90ක් හදනවා. දැන් මෙන්න අපි අත ආලෝකයේ වර්තනය වෙන අවස්ථාවක් ගන්නවා නම් මේක n1 මේක n2 උනා. මෙතන සාමාන්‍ය අපි අභිලම්බයක් වුණා දිලා. එතකොට මෙන්න මේ වගේ ඉහිලි කොහොමද මෙන්න මේ අභිලම්බයත් එක්ක මොකක්ද පතන කිරණේ හදන කෝණයට අපි කියනවා පතන කෝණය කියලා. මේක පතන කෝණය. එන්න මේක වර්තනය වෙලා යන එක මෙන්න මේ කෝණය. නෝකට අපි කියනවා වර්තන කෝණය කියලා කියන දේ. අර අතුරු මුහුණත දිගේ යනවා නම් මේක විශේෂ අවස්ථාවක් තියෙනවා. මොකද මෙතන යන්න ඕන අංශක මොකක්ද? ඒ අවස්ථාවේදී අපි පතන කෝණයට විශේෂ නමක් කියන අවදි කෝණ. අවදි කෝණය නැත්නම් ඔබට විශේෂිතයි කියන අවදි කෝණය නැත්නම් C කියලා අපි ඔබ දානවා සාමාන්‍යයෙන්. හරි. දැන් ඒක අමතක කතාවකදී මේකේ මේ ගානේදී එකක් අහලා තියෙනවා. ඒක දන්නාද අපි එකක් අහලා තියෙනවා. දැන් අපි යමු ගන්න. ගානේ කියන්නේ මෙන්න වෙනවයි. මේ විදිහට දැන් තියෙනවා සමාන්තර භාගය අපිට මොනවා දිනනවා. මෙන්න තියෙනවා සමාන්තර භාගය හතර. ඊළඟට කියනවා මෙන්න මෙතන මාධ්‍ය වෙන්නේ 1 2 3යි 4. මේක n1 n2 n3 n4 ඊට පස්සේ කියනවා පළමු සහ දෙවන තහඩුව අතර මුහුණතේදී ඔන්න θ කෝණයකින් පතන වෙනවා. මෙතනදී ඔන්න අපිට මේ ආලෝක කිරණයක් අපි වෙනවා θ කෝණයකින් ඔන්න පතන වෙනවා. මෙතෙන් θ කෝණයකින් පතන වෙනවා. අනිවාර්යෙන් දිශා දක්වන්න ඕනේ කිරණ සටහනක් අඳිනවා නම් මේක MCQ එකකින් දෙච්චර ලොකු වෙන්නේ නැහැ. පැහැදිලි ගාති මම කිරණ සටහන දානවා. එසේ ප්‍රශ්න ගන්න අනිවාර්යෙන් කිරණ සටහන නෙමෙයි. ඊහිස අනිවාර්යයෙන්ම දාන්න. එතකොට මෙතන මේක θ. θ කෝණයකින් මේකේ ඊළඟට වර්තනාංගය ගැන කිසිම අදහසක් කියලා නෑ. ඒතකොට මේ ඒන අපිට කුණේ පැත්තට යන්න පුළුවන්. මේක අභිලම්බයේ දිශට පුළුවන්. අභිලම්බයේ නියත පුළුවන්. ඕන විදිහ. අපි ඒක අභිලම්බයේ දිශට යන්නේ. අභිලම්බයේ දිශට යන්නේ. සරල රේඛාවක් එන්නේ. කෙලින් අනින රේඛාව. ඊළඟට ඒකත් නෙමෙයි. දැන් මෙතනත් අපි අභිලම්බයක් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අපි හිතමු මේක නිකන් මෙතෙන් ගලපුවම එක ඉදිරියට ආව. මෙතනින් ඉවතට එනවා. මෙතනින් මහාට වගේ ඇවිලි. මෙතනින් මෙහාට වගේ ඇවිලි. ඊළඟට අන්තිමට කියනකොට මේ හරහා යන්න ඕනේ. මේ හරහා යන්න කියනවා කියන්නේ. එතකොට අපි මෙයාට ඉංග්‍රීසි අකුරු ටිකක් දාගන්න. මෙතන අපි දාමුකෝ x කියලා කොහොමද කියන්නේ? x කියලා කොහොමද? ඊළඟට ගද්දි මෙතන මේක අභිලම්බයක් කියන්නේ අනිවාර්යයෙන්ම මේ කියන අකුරු මොනකට ලම්බ. මෙතන අංශ ගන්න. ඊළඟට ඕක බලද්දි මෙතන අපිට කියන්න පුළුවන් මෙන්න මේ දෙක. මේ දෙක සමාන්තර රේඛා දෙකක් තියෙනවා. සමාන්තර රේඛා දෙකක් තියෙනවා. ඊළඟ මෙතන කොනේ ඒකාන්තර කොනේ නෙමෙයි. මේ කොනේ මේකට සමාන නෙමෙයි. මෙතන x එනවා. දැන් අපි මෙතන දාමු. මේක y කියලා දාමු. මේක y කියලා දාපුවම අර වගේම ඒකාන්තර කොන වලින් මෙතන y වෙනවා. ඊළඟට අපිට දැන් මෙතන දාන්න තියෙන විශේෂණ සමීකරණය තමයි n sin θ සමානයි k කියන්නේ මෙන්න මෙතන මේක නියමයි. මේක ඔන්න ඔකට තමයි බෙදන්නේ. අපි දැන් 1 2 එක දෙක මොනවද කරන්නේ? එක දෙක මොනවද? එක දෙක පහළ කියන්නේ. ඔය n1 sin θ1 සමානයි n2
sin theta 2. So මේකේ පළවෙනි එකේ n1 sin theta සමාන වෙනවා. දැන් n2 අපි දැන්නේ x කියලා. n2 sin x. පළවෙනි ප්‍රකාශය. ඊළඟට අපි දමු 2 3 3 2. 2 3 පහයි. ඒකේදී පතන කියලා නෙමෙයි මොකද? මේ කියන්නේ අරගේ වර්ධනය වෙලා එන කියන එක තමයි මේකේ පතන කියලා නෙමෙයි. එතන දානවා අපි into sin x සමාන වෙනවා n3 sin y කියන එක. ඊළඟට එතනින් පස්සේ ඊළඟට අපි ගන්නවා මෙතන මෙන්න මේ අවස්ථාව 3 4 3 දෙක මේ 4 වෙනි 3 දෙක මේක 4 වෙනි තහඩුව වෙනවා. ඒක 3 4 අපි යන්නේ 3 4 තහඩුව අපි දාන්නේ. එතන ගන්නවා n3 sin y සමානයි n4 sin කියලා. මෙතන sin 90යි. sin 90 කියන්නේ එකයි කියලා ගන්නවා. sin 91යි sin බිඳුව වෙන්නේ. ඒතකොට අපි මෙතන කියන්නේ n3 sin y සමානයි n4යි. ඒක තමයි. හරි. ඔය සමීකරණ තමයි අපි ලියන්නේ. ඊළඟට අපෙන් අහන්නේ θට තියෙන්න ඕන අගය මොකක්ද කියලා. දැන් මෙතන θට තියෙන්න ඕන අගය අහනවා. එතකොට දැන් මෙතන x කියන එක ඊළඟට මට තියෙන මෙන්න මේ x කියන එක ඊළඟට මෙතන y කියන එක ඔක්කොම අපි දාගත්ත සංකේත. එතකොට ඒ සංකේත කිසිම එකක් මේකේ උත්තරවල නැහැ. එහෙනම් මෙයාලා දීලා තියෙන සංකේත වලින් තමයි ගන්නෙ. ඒකට අපිට කරන්න පුළුවන් මෙන්න මේකෙදී අපි 1යි 2යි සමාන කරනවා. ඒක සමාන කරනවා. ඒක සමානයි දෙකෙන් අපිට ලියා ගන්න පුළුවන් මොකද? n1 sin theta 1 සමාන වෙනවා n3 sin y. නම් කියන නිකන් ඒ ගත්තොත් ඒකට ඕකත් ගත්තොත් ඕකයි මේකයි ඒකයි ඒකයි කම්පෙයාර් කරලා අපිට එතනින් ලියන්න පුළුවන් මේ පදයේ තියෙන එක දෙලින් මේක ආදේශ කරන්න පුළුවන් එහෙනම් n1 sin theta 1 කියන එක සමාන වෙනවා අපිට n4 කියන එක. ඒකට අපි අහන්නේ theta 1 theta තියෙන ප්‍රකාශන මම මෙතන දාන්නේ theta 1 කියලා මෙතන ලියන්න දෙන්නේ ඒක theta වෙන්න ඕනේ. මෙතන හරියට ලියන්න මෙතන ලියන්නේ theta 1 දාගෙන තියෙනවා theta කියන්නේ. ඒකට theta වල එකේ පාඩම් නම් sin theta සමාන වෙනවා n4 බෙදීම n1. ඒක මේකදී ගන්න විදිහ ගන්නවා theta සමානයි sin inverse n4 බෙදීම n1. ඒකට මේ වගේ උත්තරයක් තියෙන්නේ පළවෙනි උත්තරය ආන්සර් එක පළවෙනි. හරි අපි යමු 39 වෙනි MCQ එකට. 39 වෙනි MCQ එකේ කියලා තියෙන්නේ රූපේ පෙන්වා ඇති පරිදි ධාරණා පිළිවෙලින් මයික්‍රෝෆැරඩ් 3යි 6යි වන ධාරිත්‍රක දෙකක් වෝල්ට් මේ බැටරියක් එක්ක ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා. ධාරණා කියන්නේම මේ ධාරණා කියන්නේ ධාරිතාවයට සමාන පදයක්. ඒතකොට මේකේ මයික්‍රෝෆැරඩ් 3ක් තියෙනවා මෙතන 6ක් තියෙනවා. මේ දෙක ශ්‍රේණිගත වෝල්ට් මේ බැටරියකට සෙට් කරලා තියෙනවා. ඊළඟට කියනවා අනවරත අවස්ථාවට ළඟා වූ පසු මයික්‍රෝෆැරඩ් 3 ධාරිත්‍රකයේ හරහා මුලින්ම අහනවා වෝල්ටීයතාවය, ඊළඟට අහනවා රැස් වෙලා තියෙන ආරෝපණය, ඊළඟට අහනවා ගබඩා වෙලා තියෙන ශක්තිය මොකක්ද කියලා. එතකොට මේකේ මෙයාලා highlight කරලා අපිට කියන එකක් තමයි මේක වෝල්ට් මේ බැටරියකට ගහලා තියෙනවා. මේක ශ්‍රේණිගතයි කියලා කියනවා. ශ්‍රේණිගත නම් අපි දන්නවා තියරි වලින් මේ දෙන්නගෙම රැඳෙන්නේ එකම ආරෝපණ ප්‍රමාණයක්. දෙන්නගෙම රැඳෙන්නේ මොකද්ද? එකම ආරෝපණ ප්‍රමාණයක්. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙන්න මේ සමීකරණය මතක තියෙන්න ඕනේ q සමානයි CV කියලා සමීකරණයක් තියෙනවා. q සමානයි CV කියලා එකක් තියෙනවා. අපි හිතමු දැන් අපෙන් අහන්නේ මයික්‍රෝෆැරඩ් 3 එක්කෙනාගේ රැඳෙන ප්‍රමාණය. අපි එයාට ගමු V1 කියලා එකක් ගමු. V1 කියලා එකක් ගමු. එතකොට මේකට ශ්‍රේණිගතව දීලා තියෙද්දි වෝල්ට් 9ක් දීලා තියෙනවා. මේ අග්‍ර දෙකේ වෝල්ට් 9ක විභවාන්තරයක් තියෙනවා. එතකොට මෙතන V1 ප්‍රමාණයක් රැඳුනොත් මෙතන V1 ප්‍රමාණයක් රැඳුනොත් අපි දන්නවා මෙතන රැඳෙන්නේ 9 ඍණ V1 ප්‍රමාණයක් කියලා. වෝල්ටීයතාවයෙන් තමයි ඒක හිතන්නේ. එතකොට Q සමානයි CV කියන එක අපි
පළවෙනි එක්කෙනාට මෙන්න මේ තුනේ එක්කෙනාට ලිව්වොත් අපිට එනවා මෙතන මෙයාගේ Q සමාන වෙනවා. එතකොට මෙයාගේ 3 වැඩි කිරීම V1 කියන එකට සමාන වෙනවා. ඕක අපි ගන්නවා 1 කියලා. ඊළඟට 6 එක්කෙනාට අපි ලිව්වොත් අපිට ලියන්න පුළුවන් Q සමානයි 6 වැඩි කිරීම කීයද? එතකොට මෙයාගේ තියෙන්නේ 9 ඍණ V1. එතකොට ඒක අපිට ලියන්න පුළුවන් 9 ඍණ V1. ඕක 2 කියලා ගන්න. දැන් කලින් කියවනේ මෙතන මේ දෙන්නගේම රැඳෙන්නේ එකම ආරෝපණ ප්‍රමාණයක්. එහෙනම් අපිට මෙන්න මේ 1 2 කියන සමීකරණ දෙක මොකද කරන්න පුළුවන්? සමාන කරන්න පුළුවන්. 1 2 කියන සමීකරණ දෙක අපි සමාන කරොත් අපිට ලියන්න පුළුවන් 1 සමානයි 2කින් අපිට එනවා 3යි v1 සමානයි 3යි v1 සමානයි 6 වතාවක් 9 ඍණ v1. මෙතන 2යි v1 සමානයි 18 ඍණ 2ක් v1. ඒ කියන්නේ 3ක් v1 සමානයි 18යි v1 සමානයි 6 වෝල්ට් කියලා එනවා. ඒ කියන්නේ මේකේ 6 වෝල්ට් තියෙන උත්තරය ගන්න ඕනේ. 6 වෝල්ට් තියෙන්නේ 4 සහ 5 කියන උත්තර දෙකේ තමයි තියෙන්නේ. 4 5 කියන උත්තර දෙකේ තමයි දැනට ඔන්න වෝල්ටීයතාවය 6 වෝල්ට් කියන එක දීලා තියෙන්නේ. එතකොට 1 2 3 කියන උත්තර තුනම අපිට දැන් මෙතනදී අයින් කරන්න පුළුවන්. ඊළඟට අහනවා මේකේ රැස් වෙලා තියෙන ආරෝපණය. ආරෝපණය මෙන්න මේකෙන් Q සමානයි C නේ. එතකොට අහන්නේ මෙන්න මේ තුනේ එක්කෙනාගේ එහෙනම් V1 කියන එක මෙන්න මේ පළවෙනි එකට අපි ආදේශ කරනවා. එතකොට එයාට ආදේශ කරොත් අපිට එනවා Q සමානයි කියලා. එතන 6යි සෝරි මෙතන 3යි මයික්‍රෝෆැරඩ් කියන එක අපි වැඩි කරනවා කීයද? එයාගෙන් 6 වෝල්ට් 6 වෝල්ට් වලින් වැඩි කරපුවාම 18යි මයික්‍රෝ කූලෝම් කියලා එකක් එනවා. එතකොට 18 මෙන්න මේ 4 5 කියන උත්තර දෙකේම තියෙනවා. 18 ඔය දෙකේම තියෙන හින්දා ඊළඟට අපි කරන්නේ මෙයාගේ මොකද්ද? ශක්තිය හොයලා ගන්නවා. ශක්තිය හොයද්දී අපිට එනවා මොකද්ද මෙයාගේ සමීකරණය? භාගයයි QV. භාගයක් QV කියන එකෙන් තමයි අපි මෙයාලගේ ශක්තිය හොයන්නේ. දැන් මේ තුනේ එක්කෙනාගේ තමයි හොයන්නේ. එතකොට අපි මෙතන Q කියන එක හොයාගෙන තියෙනවා 18යි කියලා. එතකොට තනින් ගත්තී භාගය වැඩි කිරීම 18යි. එයා හරහා තියෙන වෝල්ටේජය අපිට මෙතනින් ආවා 6යි කියලා. එතකොට 6යි කියලා ආවා. මෙතනින් 3යි. එතන 54ක් එනවා. 54යි. මේකේ එතකොට මෙන්න මෙතන මයික්‍රෝ කූලම් තියෙන අපි එතන මෙතනත් මයික්‍රෝ කූලම් වෙනවා. එහෙනම් මේකේ ශක්තිය එන්නේ මයික්‍රෝ ජූල් වලින්. එතකොට මෙන්න මේ උත්තර තුන තියෙන මේ තුනම අඩංගු වෙන පිළිතුර වෙන්නේ පස්වෙනි එක. එහෙනම් 39 වෙනි MCQ එකට උත්තරේ පස්වෙනි එක. හරි අපි යමු 40 වෙනි MCQ එකට. 40 වෙනි MCQ එකේදී අහන්නේ මෙන්න මේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගෙනිය හැකි තරම් කුඩා නම් කෝෂය හරහා ගලන ධාරාව අහන්නේ. ධාරාව අහද්දී ඔකේදී අපිට අනිවාර්යෙන් දාන්න වෙන සමීකරණය තමයි V සමානයි IR එක තමයි අපි දාන්න ඕනේ. එතකොට මේක තමයි අපෙන් අහන්නේ. අපි V දන්නවා. V කියන්නේ 6.5යි R එක අපි හොයන්න ඕනේ. එතකොට මේකේ ගාන හැදිලා තියෙන්නේ මේකේ ඇත්තම සංකල්පයේ තියෙන්නේ සමග ප්‍රතිරෝධය හොයන ගානක් තමයි මෙතන තියෙන්නේ. සමග ප්‍රතිරෝධය හොයද්දී විශේෂ ක්‍රම කිහිපයක් තියෙනවා සමග ප්‍රතිරෝධය හොයද්දී. වැදගත්ම එක තමයි සාමාන්‍ය අපි කතා කරන වින්ස්ටන් සේතුව. ඊළඟට ඒකෙන් ගොඩක් ගණන් එනවා. දැන් අපි බලමු මෙතන කොහොමද අපි මේක මේ විසඳන්නේ කියලා. එතකොට මේකේ මේ ගාන පැහැදිලි කරගන්න පහසු වෙන්න මම මෙතන මේ අග්‍ර A B C D මේක O කියලා ගත්තා. එතකොට මුලින්ම අපි එක තැනකින් පටන් ගන්න ඕනේ මේ ගාන හදන්න. එතකොට අපි හිතුවොත් මෙන්න මෙතන A O C කියන මෙන්න මේක. මේ කුඩුව කියලා ගමුකෝ අපි. මෙන්න මේ ත්‍රිකෝණයක් වගේ තියෙන A B C O. ඔන්න ඕක අපි ගත්තොත් මෙන්න මෙතන මේකට 1ට 2යි. මෙයාගේ මේ දෙන්න අතර අනුපාතය ගත්තොත් 1ට 2ක් තමයි තියෙන්නේ. එතකොට මෙයාගේ 2ට 4යි. 2ට 4යි කියන්නේ එතනත් මොකද? එතනත් 1ට 2 අනුපාතය තමයි තියෙන්නේ. මෙන්න මේක. එතකොට මෙයාගේ 1ට 2 අනුපාතයක් තියෙන මෙයාගෙත් 1ට 2 අනුපාතයක් තියෙන. එහෙනම් වින්ස්ටන් සේතුවෙන් අපි දන්නවා මෙන්න මේ 8 ඕම් හරහා ධාරාවක් ගලන්නේ නැහැ. එහෙනම් අපිට ඔන්න ඔතන 8 ඕම් කියන එක අපිට කපන්න පුළුවන්. ඒක අපි මකලම දානවා. එතකොට 8 ඕම් වලින් යන්නේ නැහැ. හරි. ඊළඟට 8 ඕම් එක දැන් අපි උතනින් මෙයා කරපුවාම අපි දන්නවා දැන් මෙතන ABC මෙන්න මේක ශ්‍රේණිගත එකක්. ඕකේ ශ්‍රේණිගත නම් අපිට මේ වගේ කෙලින්ම VG IK ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක 1යි 2යි කියන්නේ මෙතන කීයද? ඕම් 3ක් තමයි තියෙන්නේ. මෙන්න මේ දෙන්නගේ
AC අතර තියෙන මොකක්ද? ඕම් 3ක්. එතකොට AC අතර අපි තියෙනවා ඕම් 3ක්. එතන තියෙනවා ඔන්න ඕම් 3ක්. ඒක අලුතෙන් ඇඳ ගන්නවා. එතන 3ක් ඕම් තියෙනවා. 3ක් ඕම් තියෙනවා නම් මෙන්න මේක අපිට මකන්න පුළුවන්. මෙන්න මේක. මේක අපි මැකුවා. ඕක අපි මකලා ඊළඟට ගත්තාම මෙන්න මෙතන AC අතර දැන් ඔන්න 3ක් තියෙනවා. මේ දෙන්නගෙනුත් ගන්න පුළුවන්. මේ දෙන්නගෙන් ගත්තොත් එතන 2යි 4යි කියන්නේ ඒක ඕම් 6ක්. මේ විදිහටම ගන්න පුළුවන්. එතන ඕම් 6ක් වෙනවා. එහෙනම් මෙතන මේ දෙන්නත් මකලා ඒ වෙනුවට අපිට දාගන්න පුළුවන් කීයක්ද? ඕම් 6ක් තියෙනවා මෙතන. මෙතන තව එකක් තියෙනවා ඕම් 6ක්. ඊළඟට බලද්දී දැන් මෙතන AC අතර දැන් ඔන්න ප්‍රතිරෝධක දෙකක් සමාන්තරව ගහලා තියෙනවා වගේ. සමාන්තරව සෙට් කරලා තියෙනවා වගේ. එතකොට එතන ගත්තාම එතන මේ 6යි 3යි කියන දෙන්න මොකද වෙලා තියෙන්නේ? 6යි 3යි කියන දෙන්න සමාන්තරගතව තමයි ගහලා තියෙන්නේ. උතන ප්‍රතිරෝධය හොයන්න ඕන නම් සමක ප්‍රතිරෝධය 1ට r සමානයි. 1ට 6 දැන් 1ට 3 ඕකෙන් අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කෙටි ක්‍රමයක් ගන්නවා. මෙන්න මෙතන ගුණාකාරය ලියගෙන කුඩාම පොදු ගුණාකාරය ගන්නවා. මෙතන මේ දෙන්නගේ 6යි. එතකොට r එකෙන්දි 6යි 6ට 6 ඒවා 1යි. එතකොට 6ට 3 ඒවා 2යි. ඒ කියන්නේ 6 බෙදීම 3 කියන එකෙන් උතන 2ක් ඕම් වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන AC අතර තියෙන සම්පූර්ණ එක කීයද? ඕම් 2යි. ඒ කියන්නේ මේ දෙක වෙනකොට අපිට එතන ඕම් 2ක් දාගන්න පුළුවන්. මෙතන තව ටිකක් සුළු වෙනවා. මෙතන ඔන්න තියෙනවා සම්පූර්ණ එක ඕම් 2ක් තියෙනවා දැන්. එතන ඔන්න ඕම් 2ක් තියෙනවා. ඊළඟට ඕම් 2ක් තියෙනවා. දැන් මෙතන ගත්තොත් මෙතන මේ තියෙන්නේ තනි කම්බියක්. තනි කම්බියක් තියෙනවා නම් ඔය මෙන්න මේ 4 කියන එක මෙතන අග්‍රයට සෙට් වුණා වගේ තමයි තියෙන්නේ. මෙතන තමයි මෙන්න මේ අග්‍රේ දෙන්නේ මෙතනමයි. හරි. එතකොට ඊළඟට දැන් මෙතන ගද්දි මෙතනත් ප්‍රතිරෝධ කීයක් තියෙනවද? 5ක් තියෙනවා. 1 2 3 4 5. හරි. දැන් එතකොට ඊළඟට අපි සලකනවා AC මෙතන අපි E වගේ ගමු. ACE කියන එක සලකනවා. එතකොට මුලින්ම අපි ACE මෙන්න මේ පාරෙන් ගද්දි මෙයාලගේ අනුපාතය හිතමු. 2ට 4. මෙන්න මෙයාගේ 2ට 4. ඒ කියන්නේ කීයද? 1ට 2 අනුපාතයක් එයාගේ තියෙනවා. එයාගේ එතකොට තියෙනවන්න 1ට 2 අනුපාතය. ඊළඟට මේ පැත්තෙන් ගද්දි මේ D හරහා එද්දි මෙයාට 6ට 12. ඒ කියන්නේ එතනත් 1ට 2. ආයෙත් මෙතන මොකක්ද දෙන්නේ? ඩිස්ටන්ස් හේතුවක් ඔන්න අපිට තියෙනවා. එහෙනම් මෙතන අපිට මෙන්න මේ 10යි ඕම් කියන එකක් කපලා අයින් කරන්න පුළුවන්. එතකොට මෙතන 10යි ඕම් එකකුත් නැහැ. එතකොට එතන 10යි ඕම් එකකුත් නැහැ කියන්නේ මෙතන ආයෙ මේක ශ්‍රේණිගත වෙනවා. එතකොට ශ්‍රේණිගත වෙද්දී අර විදිහටමයි. මේ දෙන්නගේ එක විදිහට අපිට දාගන්න පුළුවන් කීයද? මෙතන 6ක් දාගන්න පුළුවන්. එතකොට මෙතන මේ දෙන්නම වෙනකොට අපි දාගන්නවා ඕම් 6ක් කියලා. මේක ඔන්න මෙතන එකක් දානවා අපි ඕම් 6ක් වෙන්න. මෙතන දානවා 6ක් ඕම්. හරි. ඊළඟට මෙතන 6යි 12යි කියන්නේ ඒකත් අපිට VG එකතුව ගන්නවා. එතන එතකොට කීයද? ඕම් 18ක් වෙනවා. එතකොට එතන ඕම් 18ක් එනවා. මෙතන එතකොට ඕම් 18ක් එනවා. එතකොට ඊළඟට දැන් අපි ඒ E අග්‍ර දෙක අතර හොයනවා. එතකොට මේ දෙක සමාන්තරගතව තමයි තියෙන්නේ. සමාන්තරගතව තියෙන දැන් අර කෙටි ක්‍රමෙන් අපිට හොයන්න පුළුවන් මේ 6යි 18යි කුඩාම පොදු ගුණාකාරය අපි ගත්තා. 18 ගත්තොත් 18යි 18ට 18 ඒවා 1යි 6 ඒවා 3යි. ඒ කියන්නේ මෙතන 18 බෙදීම 4ක් තමයි තියෙන්නේ. 18 බෙදීම 4යි කියන්නේ 9 බෙදීම 2යි. ඒ කියන්නේ 4.5ක් තියෙනවා මෙතන. ඕම් 4.5. ඒ කියන්නේ මේකේ සම්පූර්ණ එකේ 4.5. ඒ කියන්නේ මේ දෙකම මකලා ඒ වෙනකොට තනි එකක් අපිට දාගන්න පුළුවන් මෙතන 4.5ක් කියලා. 4.5. ඊළඟට 4.5යි කියන්නේ මෙතන මෙන්න මේ තනි පද්ධතියම ගත්තොත් මෙතනත් ආයෙත් ඉන්නේ ශ්‍රේණිගත එකක් හැදෙනවා. ඒ කියන්නේ මෙතන VG එකකම ගන්න පුළුවන් සමක ප්‍රතිරෝධය. මෙතන ලියමු කැපිටල් R සමාන වෙනවා R සමක එක සමාන වෙනවා 2ට අපි 4.5ක් එකතු කරනවා. කියන්නේ මෙතන 6.5ක් ඕම් තමයි එන්නේ. ඊළඟට දැන් අපිට දාන්න පුළුවන් V සමානයි IR. මෙතනින් අපි දාමු V සමානයි IR. එතකොට V කියන්නේ මේකේ වෝල්ටේජතාවය 6.5 වෝල්ට්. 6.5 වෝල්ට්. I තමයි අපිට හොයන්න ඕනේ. දැන් අපි සමක ප්‍රතිරෝධය හොයාගත්තා. මෙතන 4.5 කියලා. එහෙනම් මෙතන 4.5. මේක ලැබුණාම I සමානයි අපිට එනවා 1 ඇම්පියර් කියලා. ඒ 1 ඇම්පියර් කියන උත්තරේ තියෙන්නේ දෙවෙනි උත්තරේ. එතකොට 40 වෙනි MC කියවේකට උත්තරේ දෙවෙනි එක.